සුබ උදැසනක් ඔයාලා හැමෝටම පහුගිය වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දීපු පුංචි බෑග් එකේ හැන්ඩල් එක අලන කොටස ඇත්තටම මට මග ඇරිලා තියෙනවා. ඇත්තටම මම ඒක ගොතලා පෙන්නුවත් වීඩියෝ එක එඩිට් කරද්දී ඒ කොටස මගේ අතින් ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ආපහු බෑග් එකක් ගෙතුවා ඔයාලට හැන්ඩල් එක අලන විදිය පෙන්වන්න. මෙතනදී මට අවශ්‍ය උස ප්‍රමාණයට මම බෑග් එක ගොතලා ඔයාලට මතක ඇතිනේ මම පුංචි පැටර්න් එකක් කියලා දුන්නා. ඉතින් මම මේකේ කට කොටසට ඒ ඩිසයින් එක දාන්න නැතුව normal single crochet වලින් පේලියක් ගෙතුවා. ඉතින් ඔන්න ඊළඟ පේලියේදී තමයි මම හැන්ඩල් එක අල්ල ගන්න හදන්නේ. හැන්ඩල් එක අල්ල ගන්න හදද්දී ඉස්සෙල්ලාම බෑග් එක මෙන්න මේ විදිහට තියලා කට මේ විදිහට හොඳට දෙකට නවලා මේ දෙපැත්තෙන් නැමුවම සමානව තියලා මේ හැන්ඩල් එක අපි තියලා බලන්න ඕනේ හරි මැදට හිටින විදිහට මේ විදිහට. මොකද හැන්ඩල් ජෝඩුවම සමානව තියෙන්න ඕනේ. මේ විදිහට තියලා දෙපැත්තෙන් සමානව ස්ටිචස් බෙදාගෙන ස්ටිච් මාකර්ස් කිහිපයක් හෝ කටු කිහිපයක් අරගෙන මාක් කරගන්න. මේක දෙපැත්තම සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන ස්ටිචස් ගානයි මෙතන තියෙන ස්ටිචස් ගානයි සමාන වෙන්න ඕනේ. ඒ වගේම මේ පැත්තට තියෙන ස්ටිචස් ගානයි මේ පැත්තට ස්ටිචස් තියෙන ගානයි සමාන වෙන්න ඕනේ. මේ විදිහට බැලන්ස් කරලා හැන්ඩල් එක අපි අල්ල ගන්න ඕනේ. ඉතින් ওই විදිහට මුලින්ම මාක් කරගෙන ඉවර වෙලා මම මෙතන නවත්තපු තැනට යන්න. අපි ආපහු හොඳ පිටපැත්ත අරගෙන අර මේ මාක් කරපු ස්ටිච් එක වෙනකන් මම සාමාන්‍ය විදියට සිංගල් ක්‍රොෂේ ස්ටිච් ගොතන්න පටන් ගන්නවා මේ විදියට. මම අලුතෙන් ගොතපු බෑග් 10යි 4 බේස් එක දාලා ගෙතුවේ. ඔයාලට මතක ඇති මම කලින් එක ගෙතුවේ 8 4 බේස් එකට. ගැටලුවක් නෑ. ඔයාලා මගේ වීඩියෝස් ඒ විදියටම ගොතද්දි බේස් එක මාරු කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයාලට ඒ ආකාරයෙන්ම ගොතද්දි සයිස් එකෙන් වෙනස් බෑ එකක් ලැබෙන එක විතරයි වෙන්නේ. ඒ අරින්න පැටර්න් එකේ කිසි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ බේස් එකටත් මම ඔයාලට කලින් කියලා දීපු 8 4 බේස් එකේ වගේම ස්ටිච් 1යි 2යි ඒ රටාව ගත්තේ. මෙතන සිදුරු වහගන්න පුළුවන් ඔයාලට ස්ලිප් ස්ටිච් එකෙන්. මේ විදිහට ඔන්න මම ස්ටිච් මාකර් එක ගාවට ආවම හැන්ඩල් එක මේ විදිහට තියලා ස්ටිච් මාකර් එක අයින් කරන්න. අයින් කරලා හැන්ඩල් එක මේ විදිහට තියාගෙන සාමාන්‍ය විදිහටම සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක ගොතන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට. එතකොට අපි normally ගොතාගෙන ආපු විදිහටම සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක යනවා. ඒ අතරේ මේ හැන්ඩල් එක බෑග් එකට ජොයින් වෙන එක තමයි වෙන්නේ එතනදී. ඉතින් මේක හරි පහසුයි. මේ ගොතාගෙන යන ගමන් මම හැන්ඩල් එක සම්බන්ධ කරන එක ආයේ වෙනම තියලා මහනවට වඩා මම හිතන්නේ මට මේ ක්‍රමේ ලේසි. මේ බලන්න. මෙන්න මේ විදිහට. මෙතන පොඩි උස වැඩිවීමක් වෙන එක විතරයි. නැත්තම් අපේ ගෙතුම ඒ විදිහටම යනවා. මම හිතන්නේ මේ ක්‍රමයට සම්බන්ධ කරාම හොඳ ශක්තිමත් භාවයකුත් තියෙනවා හැන්ඩල් එකට. ඒ කියන්නේ බෑග් එකට බර දරන්න පුළුවන්. මේ විදිහට දැම්මහම. මෙන්න මේ විදිහට ඊළඟ ස්ටිච් මාකර් එක වෙනකන් හැන්ඩල් එක තියාගෙනම ගොතන්න. මේ විදිහට. ඔන්න අපේ අවසාන ස්ටිච් එක ගාවට මම ඇවිල්ලා ඉන්නේ. මම ඒ ස්ටිච් මාකර් එක ගලවලා හැන්ඩල් එක චුට්ටක් අතින් එහාට මෙහාට කරන්න.
එක දැන් අපේ ස්ටිච් අතරේනේ තියෙන නිසා ඒක හෙට මෙහෙට කරන්න පුළුවන්. හැන්ඩල් එක නැතුව හැන්ඩල් එක අහුවෙන්නේ නැති වෙන්න normal single crochet එකක් මෙතන දාගන්න. මේ තියෙන්නේ දැන් ඔන්න අපේ හැන්ඩල් එක ලස්සනටම ඇටච් වෙලා ඉවරයි. මේ තියෙන්නේ. හරිම ලස්සනයි මේ විදිහට ගොතන ගමම හැන්ඩල් එක අල්ලද්දි මේ විදිහට එන්නේ. දැන් ඊළඟ ස්ටිච් මාර්ක් එක වෙනකන් ආපහු normally single crochet යන්න. ඔන්න මම ඊළඟ මාකර් එක ගාවට එනකන් ආවා. ඔන්න මාකර් එක මම අයින් කරා. අයින් කරලා අපේ දෙවෙනි හැන්ඩල් එක අරගෙන අර විදිහටම හැන්ඩල් එක තියාගෙන හැන්ඩල් එකත් එක්කම single crochet stitches ගොතන්න. මේ විදිහට. ඉතින් මේ බෑග් එක ගොතන්න ආස කට්ටිය හැන්ඩි පේජ් එකේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපිට පුළුවන් මේකට අවශ්‍ය වෙන ඔක්කොම බඩු ටික ඔයාලට ලෑස්ති කරලා කුරියර් කරලා දෙන්න. අපි කැෂ් ඔන් ඩෙලිවරි පහසුකම දෙනවා. ඒ වගේම අපි ලංකාව ඇතුළත මොනෑම තැනකට කුරියර් හරහා ඩෙලිවරි කරනවා. පොලිස්ටර් කෝඩ් 3mm අපි ගාව කලර්ස් ගොඩක් තියෙනවා. ඔයාලට ඒක අපේ WhatsApp කැටලොග් එකකින් බලා ගන්න පුළුවන්. ගොඩක් කට්ටියට කැටලොග් එක බලන්න තේරෙන්නේ නැති කම නිසා අර ඇල්බම්ස් ඕපන් කරන්න නැති කම නිසා සමහරක් අයට ඇල්බම් මේ තියෙන කලර්ස් බලා ගන්න දෙයක් නැහැ. ඉතින් හැම වෙලේම WhatsApp ඇල්බම් එක ඕපන් කරාම ඒකේ view බටන් එක ක්ලික් කරන්න. එතකොට තමයි ඔයාලට ඒක ඇතුලේ තියෙන ඉමේජස් බලන්න පුළුවන්. ඔන්න මම මගේ දෙවෙනි හැන්ඩල් එකත් සම්බන්ධ කරලා ඉවරයි. ඔන්න මම ඊළඟ ස්ටිච් මාකර් එක ගාවට ඇවිල්ලා එතන මෙන්න මේ විදිහට සාමාන්‍ය single crochet එකක් දාන්න. හැන්ඩල් එක නැතුව. ඔන්න මම ඉතුරු ටික මේ විදිහට ගොතලා වටය අවසන් කරගන්නවා. මේක අපේ අවසාන ස්ටිච් එක. ඔයාලට මම පේදී අවසන් කරන විදිහ කියලා දීලා දෙනවා. ඇතුල් පැත්තෙන් තමයි අපි ඒක අවසන් කරන්නේ මේ විදිහට. ලූප් එක ඇතුල් පැත්තට අරගෙන මේ විදිහට ක්ලෝස් කරනවා. මේ තියෙන අපේ බෑග් එකේ ජොයිනින් ලයින් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාන් එකේ වැඩිපුර කොටස කට් කරලා මම කියන විදිහට පුච්ච ගන්න. ඒ කියන්නේ පොඩ්ඩක් අතරින් හංගලා ඒක කොටස පුච්ච ගන්න. මෙන්න මේ විදිහට තමයි අපේ බෑග් එක එන්නේ. බලන්න හරි ලස්සන බෑග් එකක්. හරි උරු බූටි. ඔයාලට කැමති පාට වලින් කැමති සයිස් වලින් මේක ගොතා ගන්න පුළුවන්. 8/4 බේස් එකට උනත් මේ පැටර්න් එක කරන්න පුළුවන්. 10/4 බේස් එකකටත් මේ පැටර්න් එක කරන්න පුළුවන්. මේ විදිහට. ඔයාලට කැමති නම් මේ මෙතනින් තව පෙලක් normal single crochet ගියත් කමන්නේ. ඉතින් මට හිතුණා හැන්ඩල් එක මෙතන සම්බන්ධ කරාට පස්සේ මේක හොඳට හයියට තියෙනවා. ඒ නිසා තව වටයක් අවශ්‍ය නැහැ කියලා. ඉතින් අපි හැන්ඩල් එක සම්බන්ධ කරමු දැන්. හොඳට ඉඩ තියෙනවා. ඔයාලට කැමති නම් ලයිනින් එකක් දාගන්න පුළුවන්. ලයිනින් එකක් දැම්මොත් එහෙම ලයිනින් කවර වෙනම මහලා ඇතුළට ලයිනින් එක තියලා මේ අයිනෙන් අපි සාමාන්‍ය අතේ මහන විදියට මහන්න ඕනේ. මේක මැෂින් එකේ මහන්න අමාරුයි. නිසා එක අතේ මහන්න. ඉතින් ඔන්න මේ බෑග් එකත් ගොතලා බලන්න හරිම ලස්සනයි. ඔයාලට ආස හිතෙයි මේක ගෙතුවාම කාට හරි තෑග්ගක් දෙන්න උනත් හරි වටිනවා. මොකද හෑන්ඩ් මේඩ් දෙයකට මම හිතන්නේ කවුරුත් ආසයි. අකමැති කෙනෙක් ඉන්නවද කියලා හිතා ගන්න බැරි තරම්. අනිත් එක සාමාන්‍ය ඔයාලා කඩෙන් බෑග් එකක් අරන් දෙනවට වඩා මේ වගේ gift එකක් බොහොම වටිනවා. මම සමහර අයට පිටරට ගිහිල්ලා gift කරන්නත් මේ වගේ තෑගි දීලා තිනවා. ඉතින් එයාලට ගොඩක් මේව වටිනවා. විශේෂයෙන් පිටරට අය crochet handmade වලට ගොඩක් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් අහ කියන්නේ ගිතුම් ඉගෙන ගන්න එක තමන්ගේ ප්‍රයෝජනෙට උනත් හරි වටිනවා. ඉතින්
මේ වීඩියෝ එක උත්සාහ කරන්න. ඊළඟ වීඩියෝ එක මම ඉක්මනින්ම අරගෙන එනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.